මේ අයින් කවිලා දෙකම අයින් කයිලින cause they know I got the sauce. Got the presents on me, I can't ever take it off. That's why I came country boy stepping, yeah, I'm country boy stepping. Country boy stepping, yeah, I'm country boy stepping. Yeah, they can't get like me. Rockin' සමීර මල ඉතින් අන්තිම වශයෙන් something like a movie. Country boy stepping, yeah, I'm country boy stepping. අයිබෝන් හැමෝටම ඉතින් අද ආවා ඩින්ඩින් ක්ලබ් එකට. මේක ලංකාවේ තමයි මොකක් වැඩ කරන්නේ. මේ බ්‍රාන්ච් එකේ මම ඉන්නේ කොහෙද සුන්නේබෙරි සුන්නේබෙරි බ්‍රාන්ච් එකේ ඉස්සරහා ඉන්නේ මෙතන. ඉතින් අපි බලමු මේගොල්ලන්ගේ කොහොමද අත්දැකීම් කියලා ස්වීඩන් වලට ඇවිල්ලා අපි ඉස්සරහට මල්ලිලා අයිබෝන් මේ නිසා සාරක මල්ලි. ඉතින් ඔයගොල්ලෝ වැඩ වගේ බිසිද අද ලන්ච් එක? ආර මල්ලිගේ නම සමීර. ඒගොල්ලෝ මං ඉන්නේ. හරි හලෝ. මල්ලි කෑම හදනවා. ඕගොල්ලන්ට කන්නද මේ රෙස්ටුරන්ට් එකේ වල? මල්ලි මම ඇතුළට ආවට කමක් නැද්ද බලන්න? ඕගොල්ලන් කවුරු හරි ඉන්නවද මේ? ලංකාවේ කට්ටිය. හරි හරි. එහෙනම් අපි යන් ඇතුළට. මේනේ සාරක මල්ලි හතු කපනවා වගේ. හරි. ඉතින් මල්ලි මට කියන්න ඔයාගේ කොහොමද මේ ස්වීඩන් වලට ඇවිල්ලා කොච්චර කාලයක්ද? කොහොමද ඔයාගේ අත්දැකීම් මේ වගේ? මම දැනට ඇවිල්ලා අවුරුද්දක් වගේ. අවුරුද්දක් නා හොඳයිනේ. ඔව් ගිය අවුරුද්දේ 2005. ඒ කියන්නේ සැප්තැම්බර් මේ ඉන්ටෙක් එකට නේ? ගිය අවුරුද්දේ අගෝස්තු 17 හරියටම ආවේ මෙහෙට. උතර ඔයා කොහොමද අත්දැකීමද අවුරුද්දක් වෙනවා? අත්දැකීම කොහොමද ස්වීඩන් වල? හොඳයි. ලොකු වෙනසක් ඉතින් ඒක. අපි මේ කාලගුණයේ හැමදේම වෙනස්. ඉතින් ඒක හොඳ අත්දැකීමක්. කොහොමද මේ අලුතෙන් ඉන්න දැන් මේ පාරත් අලුතෙන් කට්ටිය එනවා. කොහොමද මේගොල්ලන්ට ඔයා දෙන ඇඩ්වයිස් එකක් මොනවද දෙන්නේ? කියන්නේ ජොබ් හොයාගන්න කොහොමද රටේ අලුත් නීතිත් වෙනස් වෙගෙන යනවා. අපි මුලින් කිව්ව ජොබ් හොයාගන්න කොහොමද කියලා. මම නම් ආපු ගමන් මගේ CV ටික හදාගත්තා. ඔව්. හදාගෙන මම 14 වෙනිදා හවසාවේ ඒත්දි මම ප්ලෑන් කරගෙන හදාගෙන තිබ්බේ. ඔව්. ඊපස්සේ මම ඇප්ලයි කළා ඒ දවස් ආපු දවස් ඉඳන් දිගටම ඇප්ලයි කළා. දැන් ඒක වේකන්සි 100කට වගේ ඇප්ලයි කරා. මට දවස් 3කින් ආවා ඉන්ටර්විව් 3ක් ආවා. දවස් 3ක් ඇතුළත ඉන්ටර්විව් 3ක් ආවා. ඒ කියන්නේ ජොබ් 100කට ඇප්ලයි කරලා. අරවුන්ඩ් 100 වගේ ඇප්ලයි කළා මම. ඊට පස්සේ එකක් ආවා ස්ප්‍රිසෙන් වල කොෆි ෂොප් එක. ඊට පස්සේ තව ආවා එක ෆැමිලි බිස්නස් එකක් රෙස්ටොරන්ට් එකක්. ඊට පස්සේ මේකෙන් ආවා ඩින්ඩින් ක්ලබ් එකේ. ඊට පස්සේ මේක ජොයින් වුණා. හරියටම ගිය අවුරුද්දේ ඇවිල්ලා දවස් 6කින් වගේ 21. අගෝස්තු 21 එදා ඉඳන් ඩින්ඩින් ක්ලබ් එකේ. දිගටම මේක came through flexing cause they know I got the sauce. Got the presents on me, I can't ever take it off. That's why I came country boy stepping, yeah, I'm country boy stepping. Country boy stepping, yeah, I'm country boy stepping. Yeah, they can't get like me. Rockin' boots and white tee, designer on my cuff, link something like a movie. Country boy stepping, yeah, I'm country boy stepping. Country boy stepping, yeah, I'm country boy stepping. Artist out the ranch, I just told you that I'm bout it. I might take offense if you tell me that you doubt it. That's just what it is, yeah, I'm known to make it rowdy. Then I'm for the fit, and I drive a wide body. Who you know, but like this, nobody. Can't go slow, I gotta hit that body. I'm the top of the top, I can't never take a break. Yeah, I'm hot, and you not, that's why all my records bang. Oh, it's been a long, hard road, gotta go home. Yeah, 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 yeah. Oh, and I know you love the way that I'm gon' keep going. Yeah, yeah, yeah. Came through flexing cause they know I got the sauce. Got the presents on me, I can't ever take it off. That's why I came country boy stepping. Yeah, I'm country boy stepping. Country boy stepping. Yeah, I'm country boy stepping. Yeah, they can't get like me. Rockin' boots and white tee, designer on my cuff, link something like a movie. Country boy stepping. Yeah. මේ සුෂි ෂෙෆ් තමයි මේ කවුද සමීර මල්ලි.
ඩින්නින් ක්ලබ් එකේ ඉතින් එයා සුෂි එකක් හදනවා බලා ගන්න පුළුවන් මල්ලි මොකද මේ දැන් හදන්නේ මල්ලි මේ මොකද හදන්නේ මේ ඉස්සු දෙන්න දාලා ටෙම්පුරා ඒක ඉස්සු දානවා ඒ කඩොත් දානවා අය පොලේ අලවන්න වතුර ගන්න ඕනේ පැත්තට යමු මේගොල්ලෝ ගිය අවුරුද්දේ තමයි මේ ස්වීඩනට ඇවිල්ලා තින්නේ. ඉතින් දැන් රස්සාවල් කරනවා දෙන්න මම ඉතින් ගිය අවුරුද්දේ සැප්තැම්බර් ඉන්ටෙක් එකට. ඉතින් ගිය අවුරුද්දේ ඒගොල්ලෝ ආපු මම රස්සාවල් හම්බෙලා. ඉතින් එන්නේ නැයටත් මතක් කරනවා අදාරෙමත් වෙන්න එපා. ඔයගොල්ලෝ ඇවිල්ලා මේගොල්ලෝ කිව්වා වගේ මේගොල්ලන් එක්ස්පීරියන්ස් ඔයගොල්ලන්ට කිව්වා. මේගොල්ලෝ ඇවිල්ලා ආවා වගේ ඔයගොල්ලන්ට පුළුවන් ජොබ් වලට ඇප්ලයි කරන්න. ඉතින් හොයාගන්න බැරි කමක් නැහැ. ජොබ් තියෙන හුඟක් දැන් ටැක්ස් මාර්ගෙන් තමයි හුඟක් කියන්නේ. ඉතින් එන්නේ කට්ටියට කියන පොඩ්ඩක් පරණ කට්ටියව වඳුර ගන්න. වඳුරගෙන පොඩ්ඩක් ඒගොල්ලන් උදව් ගන්න හුඟක් ජොබ්. ඉතින් ටැක්ස් මාර්ගෙන් තමයි යන්නේ. අත්දැකීම් එක කියන්නේ. ඉතින් හැමෝටම ආයුබෝවන්. මතක ඇතුව channel එක subscribe කරලා තියාගන්න. මගේ page එකත් follow කරන්න. Facebook එකේ food kitchen footstep. ඉතින් හැමෝටම ආයුබෝවන්. ඊළඟ වීඩියෝ එක හම්බෙමු.